මෙවර ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ දසවන තරඟය ලෙස අද පැවැත්වෙන්නේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟය. මෙරට වේලාවෙන් සවස් 3:30ට ආරම්භ වන අද තරඟය පැවැත්වෙන්නේ ACA VCDA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පැට් කමින්ස් විසින් මෙහෙයවන අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අක්සා පටල් විසින් මෙහෙයනු ලබනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන එෂාන් මාලිංග හා කමිල් මෙන්ඩිස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන අතර දුෂ්මන්ත චමීර හා දසුන් ශානක දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා. බොහෝ විට අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව එෂාන් මාලිංගට හෝ කමිල් මෙන්ඩිස්ට හිමි වේ හැකියි. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව කමිල් මෙන්ඩිස්ට අද තරගයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් IPL වරම් හිමිවීමේ නිමිත බවයි පැවසෙන්නේ. ඒ කමිල් මෙන්ඩිස් යනු ඕනෑම වෙලාවක පිත්තෙන් දස්කම් දැක්විය හැකි හා ඕනෑම වෙලාවක කඩුල්ලක් දවා ගැනීමට හැකි ක්‍රීඩකයෙක් නිසා. පැට් කමින්ස්, මුහම්මඩ් ෂමි, හර්ෂාල් පටෙල් වැනි වේගපන්දයවන්නන් හයිදරාබාද් කණ්ඩායම සතු වීම නිසා එෂාන් මාලිංගට නම් බොහෝ විට අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. බොහෝ විට අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දුෂ්මන්ත චමීරට හිමි වෙන්න පුළුවන්. ඒ කලින් පේජ තරගයේදී මුකේෂ් ශර්මා ආබාධයට ලක් වීම හේතුවෙන් ඔහු තරගින් ඉවත් වීම නිසා අද පැවැත්වෙන තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව දුෂ්මන්ත චමීරට හිමි වෙන්න පුළුවන්. එසේ වුවහොත් දිල්ලි කණ්ඩායම වෙනුවෙන් IPL වරම් හිමි කර ගැනීමට දුෂ්මන්ත සමීර අද සමත් වෙනවා. දසුන් ශානකට නම් අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන බවයි ආරංචි මාර්ග වලින් සඳහන් කරන්නේ.